මේ නිවසට හැමදාම පසේ බුදුරජාණන් වහන්සේ දානියට වැඩම කරනවා පින් අනුමෝදන් කොට බුදුරජාණන් වහන්සේ දානිය වළඳන විට අර ගෙදර හැදුන පුංචි බලු පැටියා බුදුහාමුදුරුවෝ ගාවට එනවා වලිගිය වනාගෙන හැමදාම බුදුන් වහන්සේ තම දාන පාත්‍රයෙන් බත් කටවල් දෙක තුනක් මේ පුංචි බලු පැටියට හැමදාම අනලා දීම පුරුද්දක් කරගත්තා. දැන් මේ බලු පැටියට බුදුහාමුදුරුවෝ නොදකින්න බැරි තරමට හිත පැහැදිලා. දැන් බලු පැටියා බුදුහාමුදුරුවෝ සමග බොහොම හිතවත් වුණා. හැමදාම බුදුහාමුදුරුවෝ නොදැක්කොත් බලලා එන්නට විහාරයට යනවා. බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයේ වැඩ ඉන්නවද බලලා මේ බලු පැටියා හැමදාම විහාරයට ගියා. ඉතින් කාලයක් මෙහෙම ගත වෙනකොට මොනවද වෙන්නේ? කාලක් මෙහෙම බුදු හිමියන් වඩිනා අතරේ බල්ලෝ පැටියාගේ ලිංගතෝකම වැඩිපුර පැතිරේ පිනකට මාවත සැලසෙන විලසට සසරේ බල්ලෝ පැටියත් නිවසට යයි අතරින් පතරේ යනගෙන හැම වරක් ගානේ සිත පැහැදෙනවා දින සති දැන් මාස ගෙවි ගත වී යනවා බලු පැටියත් සුවසේ දැන් ඇති දැඩි වෙනවා බුදු සමිඳොත් බලු පැටියට ඇලුම් කරනවා මේ ලෙස දින ගානේ සිදු විය වැඩමීම ගෙයිහිමියන් පින්කම ගැන විය සැලකීම බලු පැටියත් වියලෙන් ගතුකම වැඩිවීම දවසක් පින්වත මේ ලෙස විය සිදුවීම ඔන්න දැන් මේ බලු පැටියා හැමදාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානෙට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දැක බලාගෙන ආයෙත් ගෙදරට එන පුරුද්ද තිබුණා මේ විදියට මේ ගෙදර හිමිකාරයා හැමදාම බුදුහාමුදුරන්ට දානි හදලා දුන්නා හැබැයි මේ ගෙදර හිමිකරුට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිද්ධ වුණා රැකියාවට යන්නත් තිබෙනවා දානේ හදන්නත් වෙනවා මම නැති දවසක් වුණොත් බුදුහාමුදුරන්ට දානේ මගහැරෙයි කියන බය මේ සදහැබර දායක මහත්තයාගේ හිතේ පිළිරැව් දුන්නා දවසක් බුදුහාමුදුරුවෝ නිවසේ දානෙට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාම් වල වැඳ වැටිලා මෙන්න මේ වගේ ඉල්ලීමක් කරනවා කුමක්ද එදා මේ ගෙදර හිමිකරු බුදුහාමුදුරුවන්ගෙන් සිදු කළ ඉල්ලීම
පසේ බුදු සමිඳුනි මගේ සිත් දාර පැහැදුනි මේ වැනි සිතක් මුනි අසනු මැනගිය කියමි දන්නට වැඩමන්නට හැමදම බැරිය ඉන්නට අවසරය ගොනේ මට බලු පැටියන්ගේ වැඩම වන්නට රැකියාවටත් මාට යන්නට ඕනේ වේගෙරට එන්න හැමදාම කාලය දානෙට වැඩම වන්නත් කෙනෙකුන් ඕනේ බලු පැටියා හෙවමි ඒකට කම්නේ බුදු හිමි පසුව විමසිලිමත් වෙනවා එම යෝජනාවට දිසාවන් යොමු වෙනවා කම් නැත පින් තොනි යනුවෙන් විමසනවා ඉන් පසු මෙලෙස එම නිවසේ සිදු වෙනවා දැන් මේ ගෙදර හිටිය ගෘහමූලිකයා බුදුරජාණන් වහන්සේගේ සිරිපාමුල වැඳ වැටලා අහනවා අනේ බුදුහාමුදුරුවනේ මේ පුංචි බලු පැටියා බුදුහාමුදුරුවන්ට මොන තරම් ලෙන්ගතුද ඉතින් මම හැමදාම බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට එන්න අපහසුයි මට එන්න බැරි වෙන දවසක් වුණොත් මේ පුංචි බලු පැටියා බුදුහාමුදුරුවෝ වැඩම කරවගෙන යන්න එවන්නද කමක් නැද්ද එවිට බුදුරජාණන් වහන්සේ එම යෝජනාවට මේ ගෙදර හිමිකරුට කැමැත්ත දෙනවා කමක් නැහැ දායක මහත්තයෝ මා වැඩම කරවගෙන යන්න දානේ හැදුවට පස්සේ බලු පැටිය වන්න කියලා බලන්න කොහේවත් නැති පිනක් මේ බලු පැටියට ඊට පස්සේ කඩාගෙන වැටුණා හැටි මේ බලු පැටියත් ඉන් පසු හැමදාම බුදුන් සිටින වෙහෙරට යනවා වෙහෙරේ දොරකඩ ළඟ ඉඳහයින් ගුරමින් බුදු හිමි අමතනවා බල්ලබුරන හඬ ඇසිලා බුදු හිමි දන්නට වඩින්නට සැරසෙනවා බුදු හිමි වැඩමයි දානෙට නිවසට බල්ලා පිටිපස්සෙන් එනවා පාර වැරදිලා වෙනතක වැඩියොත් සිවුරෙන් නැද මග පෙන්වනවා
බලු පැටියා මග පින්වන විලසට බුදු හිමියේ මග වැඩමනවා බුදුන් වඩින මග සකසා දෙනවා බලු පැටියා පින් කරගන්නේ බුදුන් ඉදිරියට සතෙකුන්නාවත් මුරල සතා එලවා ගන්නේ වෙහෙරට යනවා හිමි වැඩමනවා බලු පැටියගේ හිත පැහැදෙනවා දංවැල දුව පසු පසේ බුදුරජුන් බල්ලාහා වෙහෙරට යනවා පින්වත්නි දැන් මේ බලු පැටියට පැවරුණු කාර්යභාරය හරීම සතුටින් තමයි කරගෙන යන්නේ බුදුහාමුදුරෝ විහාරයට ගොස් වැඩම කරවගෙන යන ගමන් පාරේ ඉන්න සතුන් බුරලා පළව හරිනවා බුදුහාමුදුරු බේරගන්නට බොහොම පරිස්සමෙන් තමයි බුදුහාමුදුරු වැඩම කරවගෙන ඇවිත් දානෙන් පස්සේ විහාරයට ආයෙත් ගිහින් ඇරලවන්නේ හැමදාම තමන්ගේ කාර්ය මේ විදියට කරගෙන යන මේ පුංචි බලු පැටියා ටික කාලයක් ගත වුණාට පස්සේ ඔය විදියට දිගටම කාල් යනවා බලු පැටියාගේ හිත සුවපත් වෙනවා මෙහෙම ටික කාලක් ගෙවිලා යනවා දවසක් මේ වගේ කරුණක් වෙනවා දහවල් දන්නට බුදු සමිඳුන් වැඩමනවා බලු පැටියගේ හිත තව සුවපත් වෙනවා දානය ගත් බුදුන් එළියට වැඩමනවා පාගමනින් නොවැඩ මේ ලෙස සිදු වෙනවා අහසට පැන නැග ඈතට වැඩම කරනවා පාගමනින් ආබුදු හිමි අහසේ වඩිනවා මහා දුකක් බලු පැටියාගේ හිතට නැගෙනවා බුදු හිමියන් වඩින විලස බලා සිටිනවා වෙනදා අනේ මා සමගයි මුනිදු වඩින්නේ අද ගෙයිමේ විදිහට වෙනසක් සිදුවන්නේ
මේ යන විදිහින් නම් යලි හමු වෙන්නේ එහෙම සිතෝ බලු පැටියට මොනවද වෙන්නේ වෙනද බුදුහාමුදුරු දානෙට වැඩියට පස්සේ බලු පැටියා එක්කමයි විහාරයට යන්නේ හැබැයි එදා බුදුහාමුදුරු විහාරයට පාගමනින් බලු පැටිය සමග නොයන විට බලු පැටියට සිදු වුණේ කුමක්ද නිත් නග කඳුළු මැද සුසුමක් පිට වෙනවා වැවිය නොහැකි දුක යලි ඉස්මතු වෙනවා දුක් මුසුදයක් ගාවට සිදු වෙනවා පපුව පැණි බලු පැටියා මිය යනවා පින්වත්නි එදා පසේ බුදුරජාණන් වහන්සේ සෑම දිනකම බලු පැටියා විසින් විහෙරට ගොස් වැඩමවාගෙන ආපසු විහාරයට ඇරලවන්න මේ බලු පැටියා මෙහෙම හිතනවා වෙනදමා විසින් වැඩමවාගෙන යන බුදුහාමුදුරුවෝ මාත් එක්කම විහාරයට ගියා හැබැයි අද කවදාවත් නැතුව අහසට පැනන ගියේ ඈතට ගියා ආයේ කවදාවත් මගේ යාළුවා මට දකින්න ලැබෙන එකක් නෑ දෑත් දෙකේ කඳුළු පුරෝගෙන ඈතට වඩින බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන සිටි බලු පැටියා දරා ගන්න බැරි දුකින් පපුව පැලීදා මරණයටපත් වෙනවා බුදුන් වහන්සේට එදා ගරු කිරීම දානියට වැඩම කරවාගෙන මේ කුසල බලයෙන් එදා මේ පුංචි බලු පැටියා අනන්ත ප්‍රමාණ පින්කම් ගොඩක් කරගන්නවා සමාජයේ මේ පුංචි බලු පැටියාගේ චරිතයෙන් කියාපානවා කලේ යුතු පින්කමක් වේවා වගකීමක් වේවා ශ්‍රද්ධාවෙන් යුක්ත වේ වටිනා දේ කළොත් මොනතරම් හොඳ විපාක ලැබෙනවද කියලා පුංචි බලු පැටියා බුදුහාමුදුරුවෝ වැඩම කරවගෙන ආවේ නිවන කියන එක දැනගෙන නෙමෙයි පුංචි බලු පැටියා දානෙන් පස්සේ විහාරයට බුදුහාමුදුරුවෝ වැඩම කරවගෙන ගියේ නිවන ගැන දැනගෙන නෙමෙයි හැබැයි මේ බුදුහාමුදුරන්ට නොතේරුම් කමින් හරි මේ පුංචි බලු පැටියා කලේ මහා පින්කම අන්තිමට බුදුහාමුදුරුවෝ හැමදාම බලු පැටියත් එක්ක විහාරයට වැඩියා එදා බුදුහාමුදුරුවෝ අහසට පැන නැගලා ඈතට එරිදිභාවයෙන් වඩිනකොට බලු පැටියා හිතනවා අද මගේ බුදුහාමුදුරුවෝ මගේ යාළුවා මම දාලා ගියා ආයේ කවදාවත් මට දකින්න ලැබෙන එකක් නෑ කියලා නොපෙනී යන කල් බලාන ඉඳලා ඇස් වලින් කඳුළු පිට කරගෙන මේ පුංචි බලු පැටියා ඊට පස්සේ මොකද වුනේ ඒ බුදුරජාණන් වහන්සේ නොදැකීමේ මහා දුක දරා ගන්න බැරුව පපුව පැල්ලා මරණයටපත් වෙනවා ඉන් අනතුරුව මේ බලු පැටියා ඒ පින් බලෙන් ඉපදෙන්නේ කොහෙද අසන්න බුදු සමිඳුන්ට දානෙට මග පින්වන්නේ බුදු සමිඳුන් කිරේ සිත් පහදා බුදු හිමි නොදැක අවසන දුක කිය ඉන්නේ පපුව පැලී මිය ගොස් දෙවි ලොව යන්නේ
බලන්න මේ පුංචි බලු පැටියා ඉංගනතුරුව එදා යාචකයෙක් කැටියට ගෙදරට ඇවිල්ලා අන්තිමට ගෙදර හිටපු බැලිකික් දිහා බලාගෙන අනේ මේ වගේ ගෙදරක බල්ලෙක් වෙලා ඉපදුනත් මොනතරම් සැපක් ලබන්න පුළුවන්ද කියලා හිතලා අන්තිමට ඒ ගෙදරට වඩින බුදුහාමුදුරුවෝගේ පිටුපස්සෙන් ගමන් කරලා බුදුහාමුදුරන්ට මාවත පෙන්නලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවගෙන මෙරිලා මහා දිව්‍ය රාජ්‍යයක උප්පත්ති ලැබෙනවා. ඔබත් මොහොතක් හිතන්න මිනිසෙකුණ ඔබ ලැබූ උත්තරීතර මනුස්ස ජීවිතයේ කිච්ඡම් මනිස්ස පටිලාභන් මහා ශ්‍රේෂ්ඨ ගණී මනුස්ස ජීවිතය උපමට්ටම් කරගන්නට දැන දැනත් පින්කම් කරලා සංසාරයෙන් ඈතර වෙන්නට මාවත හොයාගන්න පුළුවන් නම් මොනතරම් වටිනවද? නොතේරුම්කමින් පින්කමක් කළ බලපැටි මහා තේජවන්ත බල පරාක්‍රමයෙන් යුත් දිව්‍ය රාජ්‍ය බවට පත් වෙන්නට එදා හේතුනේ ඒ බුදුරජාණන් වහන්සේ පිටපසෙන් බුදුහාමුදුරන්ට හවුහරණ ලබා දුන්නු හින්දා බලපැටියට එහෙම පුළුවන් වුණා නම් අපිට තව තවත් මෙවන් උදාාරතර පින්කම් කරන්නට ශක්තිය ධෛර්යය උදා වෙන්නට ඕනේ කියලා හිතාගෙන සියලු දෙනාම හඬ නගලා සාදුකාරයක් තියනවා. ඔබත් මොහොතකට නිලෙස හිතනු මැන බලු පැටියෙක් දෙවි ලොව ගිය කරුණ ගැන ඔබලත් පින් කරනු දහමේ කරුණු දැන ලැබ දෙවි මිනිස් සැප නිවනට වටිනු මැන බුදු හිමි හැඳින ගමු සිත් පහදා ගනිමු පනමින් දහන් මග අපි තෝරා ගනිමු ගුණදම් සිරිත් සිහියට ගෙන හැඩ ගැහිමු අපි පින් කරමු මිනිසෙකු ලෙස මිය නැදෙමු කිසිම දුකක් කිසි කෙනෙකුට මතුවට නොම වේවා සරණ යදිමු නිවන් යන්න බුදු සමිඳුන් ගාවා දහමේ රස කවින් මුත් කිමිද කිමිද නෑවා බුදුන් දැකලා සියලු